Hello, welcome to Hello Dashi YouTube channel. On ඉතින් අද මං කියන්නේ මගේ cake decorating NVQ level 4 qualified උනේ කොහොමද කියලා. ඉතින් මං cake කරන්න business එකක් විදිහට පටන් ගත්තේ නම් 2020 cake කරන්න හැබැයි මං හීනකින්වත් හිතපු කෙනෙක් නම් නෙවෙයි. ඉතින් 2020 කියන්නේ ඔයගලන්ට මතක ඇති corona pandemic කාලේ. ඒ කාලේ cake ඉතින් ටිකක් trending වුණා. ඒ වගේම හැමෝම ඉතින් ගෙදර හිටපු කාලේ නිසා මටත් ඉතින් cake ගැන පොඩි ආසාවක් ඇති වුණා. ඔන්න ඔය කාලෙදි තමයි ඉතින් මං කේක් ගැන ඉගෙන ගත්තේ කෝස් එකකින්. කෝස් එකකින් පස්සේ ඉතින් ගෙදර අයට කේක් කන්න එහෙම හැදුවා. කේක් රසයි කියලා හොඳ ෆීඩ්බැක් හම්බුණා. ඉතින් මටත් හිතුණා මේකෙන් පොඩි ආදායමක් හරි හොයාගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔන්න ඉතින් කේක් බිස්නස් එකට නමකුත් දාගෙන FB page එකක් එහෙම හදලා පටන් ගත්තත් මාස 3ක් විතර යනකම් මට ඇත්තටම ඕඩර් එකක්වත් ආවේ නැහැ. ඒත් ඉතින් මගේ උත්සාහය නම් අතෑරියේ නෑ. අනිත් එක කොරෝනා කාල නිසා විටින් විට රට ලොක්ඩවුන් කරා. ඉතින් ඒ කාලේ වගේම වෛරස් අවදානම තිබුණා. ඉතින් ඒවත් එක්ක මිනිස්සු ඕඩර්ස් ඇත්තටම දෙන්න බය වුණා. කොහොම හරි ඉතින් ඔහම මාස 3ක් විතර ඕඩර්ස් නැතුව ඉන්නකොට දුක හිතුන අවස්ථාවද නැතුවම නෙවෙයි. ඒත් ඉතින් මගේ උත්සාහය අතෑරියේ නෑ. කොහොම හරි අන්තිමේදී අපේ මල්ලිගේ බර්ත්ඩේ එකට එයා මට කිව්වා කේක් ඕඩර් එකක් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් ඔන්න ඕක මම හදලා දුන්නාට පස්සේ ඔෆිස් එකේ සෑහෙන රසයි කියලා වෛරල් වුණා. කොහොම හරි එතනින් පස්සේ මට ඉතින් එක දිගට කේක් ඕඩර්ස් එන්න ගත්තා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ මම එක්සෑම් එකට අදාළව මගේ තීම් එකට හරියන විදිහට මට පොඩි වෙනසක් කරන්න ඕනි කියලා හිතුන නිසා බේස් බෝඩ් එක ලයිටර් එකකින් ඩෙකොරේට් කරගන්න විදිහ. ඉතින් සමහරක් අය හිතන්නේ මම මේ කේක් ව්‍යාපාරය මේ කේක් ශේෂ්ත්‍රයේ මෙච්චර කරලාවේ රෝසමල් යහනක් මතින් කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මටත් සෑහෙන ප්‍රශ්න ගැටලු අභියෝග ආවා. ඉතින් දන්නේම නැතුව මගේ මේ පුංචි කේක් ව්‍යාපාරයට අවුරුදු 5ක් වෙලා මට ඉතින් මේ කතාව කියන්න හිතුනේ කාට හරි මේක මොටිවේෂන් එකක් වෙයි කියලා හිතලා. මේ තමයි අපේ එක්සෑම් එකට කලින් දවසේ අපි කේක් ටික හදාගන්න විදිය. මේ හැමදේම අපි වීඩියෝ කරගන්න ඕනේ එක්සෑම් එක දවසට පෙන්නන්න. කේක් ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තමයි අපිට NVQ වල තියෙන්නේ. ඒකෙදි අපිට බේසික් කේක් තීම් එක සහ ඇඩ්වාන්ස් කේක් තීම් එක කියලා දෙකක් එනවා. මට බේසික් කේක් තීම් එක විදිහට ආවේ බනානා කේක් එක, ඇඩ්වාන්ස් කේක් එක විදිහට ආවේ කොෆි කේක් එක. ඉතින් මේ ඒ දෙක හදන විදිහ තමයි එක්සෑම් එකට කලින් දවසේ මම මේ වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් මේ මුලින්ම තියෙන කොෆි කේක් එක මේක ඇත්තටම මාරම රසයි. මීට කලින් මම කොෆි කේක් නම් සෑහෙන හදලා තිබුණා. හැබැයි බනානා කේක් නම් වැඩි හදලා තිබුණේ නැහැ. ඒ නිසා මම රෙසිපි කිහිපයකටම එක්සෑම් එකට කලින් try කරා. ඉතින් මේ තියෙන්නේ බනානා කේක් එක හදාගන්න ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් එහෙම. මේකේ බනානා එකට ගන්නවා නම් ඕගොල්ලන් ගන්න ඕනේ ඇඹුම් කෙසෙල් හරි ආනමාළු හරි. ඒකෙන් තමයි මේ බනානා කේක් එකේ නියම ටේස්ට් එක එන්නේ. සාමාන්‍ය කේක් හදන විදිහටම බටර් සුගර් බීට් කරලා ක්‍රීම් වෙනකන් ඊට පස්සේ බිත්තර දානවා. ඉතින් මේකේ ඊට පස්සේ තමයි මම චොප් කරගත්ත කෙසෙල් ටික මේකට ඇඩ් කරගන්නේ. ඒ වගේම මේකෙදි පොඩි විශේෂ දෙයක් දානවා. ඒ තමයි ප්ලම්ස් ෆ්ලාවර් වල පොඩ්ඩක් මික්ස් කරලා මේ කේක් එකට දානවා. ඒ වගේම කේක් එක උඩින්නුත් ලස්සනට ඩෙකෝ කරගන්නවා. හරි. දැන් අපි කතා කරමු NVQ එක්සෑම් එක කොහොමද කරන්න කියලා. ඊට කලින් මම කියන්නම් මේ NVQ සහතිකය කියන්නේ මොකක්ද කියලා. NVQ සහතිකයක් කියන්නේ ත්‍ෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ලබා දෙන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න වෘත්තීය සුදුසුකම් සහිත සහතිකයක්. ඉතින් මේ සහතිකය එක එක වෘත්තීය ශාස්ත්‍රවල නිපුණතාවලට දෙනවා. හැබැයි මම අද කතා කරන්නේ කේක් ශාස්ත්‍රයේ NVQ විභාගය සහ සහතිකය ගැන. ඉතින් මේ ගැන A to Z හැමදේම මම කියන නිසා වීඩියෝ එක ටිකක් දික් වෙයි. ඒ වුණාට මම ඔයගලන්ට කියන්නේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඕගලන්ටත් මේ ගැන දැනගන්න අවශ්‍ය නම් NVQ සහතික ලබා දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පාඨමාලාවක් කරහා. ඒ කියන්නේ ත්‍ෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වන පාඨමාලාවක් කිරීම මගිනුත් ඕගලන්ට මේ සහතික ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි RPL ක්‍රමය. ඒ කියන්නේ අදාළ වෘත්තීය ශාස්ත්‍රයේ ඉහළ පළපුරුද්දක් තියෙනවා නම් නිශ්චිත ක්‍රමවේදයක් මගින් ඇගීමට ලක් කිරීම. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි මං NVQ විභාගයට මුහුණ දීලා මේ සහතිකය ලබා ගත්තේ. ඉතින් අපි කලේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක. ඔයාටත් කේක් ශාස්ත්‍රයේ අවුරුදු 4කට වැඩි නම් මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් මුලින්ම ආට කරන්න තියෙන්නේ NVQ එක්සෑම් එකට අදාළව ඇප්ලිකේෂන් එක ගන්න එක. ඒකට නයිටා කොළඹ ආයතනයෙන් හරි නයිටා දිස්ත්‍රික් කාර්යාලයෙන් හරි මේ ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන්.
එහෙම නැත්නම් නයිටා වෙබ් එකකිනුත් මේ ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන් කියලා කියනවා. ඇප්ලිකේෂන් එක ෆිල් කරාට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හරි ග්‍රාමීණධාරී මගින් සහතික කරන සේවා සහතිකයත් එක්ක හරි අයදුම් කරන්න පුළුවන්. මේ එක්කම එතකොට ඔයගලන් රෙජිස්ටර් පෝස්ට් තමයි යවන්න ඕනේ. ඒකට අදාළ ගෙවීමක් තියෙන. ඇත්තට මට ඒ ගාන මේ වෙලාවේ මතක නැහැ. ඒ අදාළ ගෙවීමත් කරලා ඒක ස්ලිප් එකත් එක්කම තමයි රෙජිස්ටර් පෝස්ට් යවන්න ඕනේ. ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඔයගලංග WhatsApp group එකකට ඇඩ් කරනවා. ඊට පස්සේ එතනින් අදාළව ප්‍රැක්ටිකල් එක්සෑම් එකට දැනුවත් කිරීම දවසකට නැවත එන්න කියනවා. එක්සෑම් එකට අදාළ දැනුවත් කිරීම කරන දවසටම අපිට කරන්න ඕනේ කේක් එක වර්ගය, එතකොට තීම් එක, මේ හැමදේම උපදෙස් දෙනවා. එතකොට අපි ඒ අදාළ විදිහට තමයි එක්සෑම් එකට රෙඩි වෙන්න ඕනේ. මේ වීඩියෝ එකේ තියෙන්නේ මම එක්සෑම් එකට කලින් දවසේ ෆොන්ඩන්ට් ටොපර්ස් සහ ෆොන්ඩන්ට් හදාගන්න විදිහ. ඉතින් මේ දවසේ නම් මට පොඩ්ඩක් මහන්සි. මොකද මට කලින් කස්ටමර් කෙනෙක් දුන්න කේක් කෝඩ් එකක් තිබුණා. ඒකෙත් ඉතින් ටෙඩි කෙනෙක් තමයි ෆොන්ඩන්ට් එක හදන්න තිබුණේ. ඒක වාසියක් වුණා. මේ ගමම හදන්න පුළුවන් වුණා. හැබැයි ඉතින් ඊයේ කලින් දවසෙත් කේක් හදලා ඒක කස්ටමර්ගේ වැඩත් එක්ක හරිම මහන්සි ඇත්තටම. ඉතින් ඇත්තටම එක්සෑම් එකේ ඩේට් එක දාගෙන ගෙදර ආවට පස්සේ තමයි දැක්කේ එදාටම බර්ත්ඩේ කේක් එකකුත් කරන්න වෙලා තියෙනවා කියලා. කොහොම හරි ඉතින් ඒ නිසා පොඩ්ඩක් විතර මට මහන්සි, පොඩ්ඩක් නෙවෙයි හරි මහන්සි. මොකද ලේසි නෑ. කලින් දවසේ කේකුත් හදලා ඊළඟට මේ පහවනිදා එක්සෑම් එකට යන්න කලින් දවසේ ෆොන්ඩන්ට් ටොපර්ස් හදලා කේක් එකක් ඩෙකෝ කරන්න තිබුණා. ඉතින් කොහොම හරි මම සෑහෙන නිදි මැරුවා. එක්සෑම් එක ගැන කතා කරනවා නම් මේක ප්‍රැක්ටිකල් එක්සෑම් එකක්. එතකොට මේක පැය 4ක් තියෙනවා. ඒකෙදි බේසික් කේක් එක නම් ඒ විදිහටම අපිට ඩිස්ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඇඩ්වාන්ස් කේක් එක නම් ඔයාලගේ තීම් එකට හරියන්න හදන්න ඕනේ. එතෙන්දි මට තිබුණේ මියුසික් ලවර් කෙනෙක්ට ගැලපෙන කේක් එකක් හදන්න. ඉතින් ඒක ෆොන්ඩන්ට් වලින් කවර් කරලා මං හදාගෙන ගියේ ටොප් එක තියලා තමයි ඩෙකොරේට් කරේ. මට තිබුණේ මියුසික් ලවර් තීම් එකක් නිසා මට හිතුණා සිංගර් කෙනෙක් හදන්න මයික් එකක් එක්ක. ඉතින් ඒකට ස්ට්‍රක්චර් එක හදන ගමන් තමයි මේ ඉන්නේ. එක්සෑම් එකේදී ඔයගොල්ලන්ගේ කේක් එකේ නිර්මාණශීලීත්වයේ රසය, පිළිවෙල, පෙනුම මේ හැමදේම අධීක්ෂණය කරනවා. ඒ වගේම ප්‍රශ්න අහනවා. මේ හැමදේටම ඔයගොල්ලන් හරියට සාර්ථක විදිහට උත්තර දෙන්න තියෙන්නේ. කේක් ශාස්ත්‍රයට අදාළ ප්‍රශ්න තමයි මේකෙදී අහන්නේ. ඉතින් මේ විදිහට මම මේ ඩමි එකේ තියලා ෆොන්ඩන්ට් වලින් සිංගර්ගේ කලිසම කොටස තමයි නිර්මාණය කරන්නේ. ඊට පස්සේ එයාගේ ඇඟ නිර්මාණය කරනවා. ඉතින් කේක් හදන අය නම් මේ ටොපර්ස් හදන විදිය දන්නවා. ඒ නිසා මම මේ ගැන වැඩි එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. ඉතින් මේකේ අමාරුම කොටස වුණේ මේ මයික් එක හදන එක. මොකද ටූත් පික් එකට ෆික්ස් කරලා කෙලින් හිටවන්න පුළුවන් විදිහට මයික් එක හදන්න තිබුණා. එක්සෑම් එකට දෙන තීම් එකට ඔයාලගේ නිර්මාණශීලීත්වයත් එක්ක කැමති නිර්මාණයක් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කරන්නේ මේ සිංගර්ගේ උසට හරිය විදිහට මයික් එක හදන එක. හරි මේ ඔක්කොම ටොපර්ස් හදලා කේක් එකක් ඩෙකොරේට් කරලා රෑ නිදිනට ඇත්තටම පාන්දර වුණා. පාන්දර 4ක් පහ වුණා. උදේ ආයෙත් නැගිටින්න වුණා. ඉතින් මේ තියෙන්නේ කස්ටමර්ට හදපු ෆොන්ඩන්ට් ටොප් එක තියෙන කේක් එක. ඉතින් NVQ ප්‍රැක්ටිකල් එකට යන උදේම කස්ටමර්ට කේක් එකක් ඩිලිවරි කරලා තමයි යන්න උනේ. ඉතින් මම නම් ඇත්තටම නිදි මරන නිසා මට පොඩ්ඩක් ඇඟට හරි අමාරුයි. ඉතින් කරන්න දෙයක් නැහැ. එක්සෑම් එක නිසා කොහොම හරි යන්න වෙනවා. ඉතින් මේ තියෙන එදා දවසේ අපේ ප්‍රසන්ටේෂන් එක. ඉතින් මගේ කොෆි කේක් එකෙත් හොඳ රසයක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් NVQ ග්‍රැජුවේෂන් එක මං ගෙන්නම්. බයි.